guys අද අලුත් වීඩියෝ එකකින් එන්න කාලෙකින් අලුතෙන් වීඩියෝ එකක් දැම්මේ නෑ ගොඩක් දවසකින් අද වෙනස් වීඩියෝ එකක් අද vlog එකක් නෙමෙයි අද මම බැලුවේ ෆුඩ් චැලෙන්ජ් එකක් කරන්න කියලා මේ ටිකේ වැඩ ටිකක් හින්දා වීඩියෝස් දාගන්න බැරි වුණා අපි අද වෙනස් විදිහේ ෆුඩ් චැලෙන්ජ් එකක් මායි තව එක්කෙනෙකුයි අපි යාට එන්න ගියෝ එන්න මෙයා තමයි අද අපිත් එක්ක වීඩියෝ එකට ඉන්නේ හායි දැන් අද මේ වීඩියෝ එක වෙන්නේ මෙහෙමයි මංගාව තියෙනවා කොළ 4ක් මේකේ පාටවල් 4කුයි එතකොට ඒකේ මේ ඒ පාටවල් 4ට ගන්න ඕන කෑම වර්ග තියෙනවා ඒ වර්ග ටිකයි මේකේ ලියලා තියෙනවා එතකොට ඒකේ ටාස්ක් 3ක් තියෙනවා මේකෙන් අපිට දැන් අපිට පාටක් හම්බුණා කියමුකෝ උදාහරණයක් විදිහට ගමු කළු හම්බුණා නම් අපිට පුළුවන් ඉක්මනින් කළු පාටින් ගන්න පුළුවන් හැමදේම මේකේ තියෙන විදිහට රුපියල් 1000ක් හම්බෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 1000කින් පුළුවන් මේකේ ලියලා තියෙන පුළුවන් හැමදේම ටක් ගාලා ගන්න ඕනේ ඉක්මනින් ගන්න ඕනේ පළවෙනි ටාස්ක් එක දෙවෙනි ටාස්ක් එක වැඩිපුරම බඩු ගන්න ඕනේ වේලාව ඇතුළත පළවෙනි ටාස්ක් එක වේලාව දෙවෙනි එක බඩු තොගේ තුන්වෙනි ටාස්ක් එක තමයි බඩු ටික ඉක්මනට කන්න ඕනේ ඉක්මනටම සුළු වේලාවකින් කන්න එක්කෙනා තමයි චැලෙන්ජ් එක වින් කරන්නේ චැලෙන්ජ් එක වින් කරනවා කියන්නේ එක ටාස්ක් එකක් දින්නට වැඩක් නැහැ ටාස්ක් දෙකක්වත් අඩුම තරමේ දිනන්න ඕනේ එහෙනම් අපි දැන් මේක මේව කරමු අපි බලමු මේ ටික ගන්න නේ ගයිස් දැන් අපි මේක ගන්න යන්නේ අපි මෙයාට මුලින්ම ගන්න දෙමු මේ ටික මෙයාට තියෙන්නේ මේකෙන් කැමති එකක් ගන්න ඔයා කැමති එකක් ගන්න එකක් ගත්තා දැන් මෙදි කරින්න බා මාත් එකක් ගත්තා ඔන්න ගයිස් මට අරවෙන්න පාට රතුපාට හම් වෙලා තියෙන බොයිස් මට දම්පාට ගයිස් හම් වෙලා තින්නේ හරිද මට දම්පාටින් බඩු ඒක තමයි සීන් එක දම්පාට තමයි මට තියෙන්නේ දම්පාටින් බඩු හම් වෙයිද මම හිතන්නේ හම් වෙයි නේ මට රතුපාටින් තියෙන්නේ හරි අපි දැන් අපි මුලින්ම යාට සල්ලි දෙමු. ගයිස් මේ 2000ක් තියෙනවා. මෙයාට 1000ක් දෙනවා. මෙයා ගන්න ඕනේ මේ 1000න් එයාගේ ලයිස්තුවේ තියෙන බඩු ටික. මේක ගන්න. මේ 1000න් මම ගන්න ඕනේ මං ගාව තියෙන ලයිස්තුවේ බඩු ටික. මේක වින් කරන එක්කෙනාට. ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද හම්බෙයි කියලාද? අපි බඩු ටික ගන්න ගමන් කතා කරමු. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා තියෙන්න. ස්කිප් නොකර වීඩියෝ එක බලන්න. මුල ඉඳන් බලන එක්කෙනෙක් නම් අගට ගිහිල්ලා බලලා කියන්න එන්න එපා මේ මොනවද අපි දෙන්නේ කියලා. එහෙනම් අපි බට් ටික ගන්න යා. ජය වේවා. දැන් අපි යන්න බට් ටික ගන්න. එහෙනම් ටක් ගාලා ගියා. මුලින්ම ටක් ගාලා ගන්න ඕනේ බට් ටික. 1 2 3. දැන් සිතුමිය ආවෙන් ටක් ගාලා බඩු ටික ගන්න. අපි දැන් මේ පැත්තෙන් ගිහලා බඩු ටික අරන් එමු. ටක් ගාලා යන් මේකේ තියෙන බීම පැත්තට යන්. මෙතන තියෙන අයිස්ක්‍රීම් ටික එතන එකක් ගමු 50යි කයි බොයිස් මෙන්න මේකත් ගත්තා රතු පාටින් ගන්න ඕනේ ඉතින් මේක තමයි ගන්න වෙන කරන්න දෙයක් නැහැ සිතුම් අරගෙන ඉවරක් දන්නෙත් නැහැ ටක් ගාලා යන් ඒක ගන්න චැට් එකක් ගත්තා චුපා චුප් එකක් ගත්තා තව මොනවද තියෙන්නේ තව තියෙනවා බිස්කට් එකකුයි ඩෝනට් එකකුයි ගන්න තියෙන ටක් ගාලා ඒකත් අරන් එමු පොඩ්ඩක් ඉන්න මුලින්ම අපි ගාන බලලා ලිමු මේ බන් බොයිස් දැන් 330යි බඩු ගොඩක් අරන් තින්නේ අපිට ඉතින් තව ඩෝනට් එකක් ගන්න විතරයි ඒකත් ගමු තව පොඩි බඩු වගේක් තියෙනවා සිතුම්ලා අරගෙන ඉවරක් දන්නෙත් නැහැ බොයිස් ඒකත් ගත්තා ටක් ගාලා තව මොනවද ගන්න තියෙන්නේ
බිස්කට් එකක් ගන්නත් තියෙනවා. මං ඉතින් දැන් නම් සිතුම්ලා ඉවරත් ඇති. බිස්කට් ගන්න තා පොඩ්ඩක් අමාරුම වැඩේ මෙතනින්. රතු වටයක් තියෙනවා. ඒක ගන්නවද? ඔය එක ගමු. ඊට පස්සේ තව ටිප් එකක් ගන්න තියෙනවා. ටිප් පොඩි අකරතැබ්බයකට මේ වුණා මගේ වීඩියෝස් ටික ගන්න බැරි වුණා මේ අනිත් එක්කෙනාගේ ඒවා ගත්තා මේ මොකද අපි කීල්ස් එකට කලින් දැනුම් දීලාලු කරන්න ඕනේ ඒවා කරනවා නම් මේ මොනවාද ඒකින් හින්දා මගේ ඒවා ගන්න බැරි වුණා මේ වැඩේ කියන්නේ දෙන්නම එකට තමයි මේ බඩු ටික අරන් ඉවරුනේ දැන් බඩු ටික ගන්න අතරතුරේ කීසිගේ සිකියුරිටි අංගල්ලා ඇවිල්ලා අපිට පොඩි කේස් එකක් දැම්මා ඒකින්ද මගේ බඩු ටික ගන්න වීඩියෝ එක විතරයි ගන්න හම්බුනේ සිතුමුත් එවෙලම කවුන්ටරේට ආවා ඒකින්ද මේ දැන් අපි තව බඩු වර්ගයක් තියෙනවා ගන්න යන්න ඒ ටික ගන්න යනකොට වීඩියෝ කරමු හම්බෙමු දැන් තව බඩු වර්ගයක් ගන්න යන ගමන් ඒ ටික අපි අතන දෙන්නම එක වෙලාවට ඉවරෙත් ඉඳලා අපි ඒක එතනින් අයින් මේ සමාන කරා මේ බඩු ටික එළියෙන් ගන්න හින්දා ඒක අපි ගන්න එනවා බඩු ටික අරගෙන සෙට් වෙමු බොයිස් අපි තව බඩු වර්ගයක් ගන්න ආවේ මම රතු පාටින් ගන්නවා මෙතනින් ඕක කැමතියක් ගන්නවද මාත් එනම් ගන්නවා අන්න අයියේ බූන්දි කීයද 250 300 බූන්දි 100 දෙන්න ඔව් කීයද එතකොට කීයද ඔව් කාලෙකින් ජෙලි කෑවෙත් නැහැ ජෙලියකුත් ගන්න ඕනේ මේ කීයද ඒකේ රතු පාටයි හා 50ක් ගන්න එහෙනම් මේකුත් දෙන්න යා රතු බොයිස් ඔක්කොම අරන් ඉවරයි දැන් එනම් සිතුම්ට දෙමු වැඩි හා කිය හරි එතරේ මම මෙතනින් ගත්තේ තාම කොහෙන් හරි ගමු අපි වට්ටියක් තව ගන්න තියෙනවා බඩු මේකේ බැට්ටි වැස්සා ඒක අතේ තියන් ඉන්නේ ඒ අතේ තියන් ඉන්නේ කියලා අහන්න එපා හොඳේ තේරෙනවද හරි අපි දැන් අපි අර පැත්තට යන් අපි තව මොනවාරි ගන්න තියෙනවා අයිස්ක්‍රීම් ගන්න තියෙනවා බීම ගන්න තියෙනවා බීම ගත්තේ නෑ අපි ඒව ගන්න යන්ද ඉස්සෙනවා බඩු ටික අරන් ආවා අපිට පොඩි අකරතැබ්බයක් එච්ච හින්දා තමයි අපිට වීඩියෝ කරගන්න බැරි වුණේ කීල්ස් එකේ. ඔව් කීල්ස් එකේ අපි වෙලද නාමවල කපලා දානවා. අපි ප්‍රොමෝට් කරන්න නැති හින්දා මුකුත් අපි මෙහෙම තමයි බඩු ටික ගෙනල්ලා තින්නේ. තාම මෙතනට දේවල් දෙයක් අඩුයි මෙයාගේ මාගේ දෙන්නගෙම අයිස්ක්‍රීම් දෙක අඩුයි. මොකද දිය වෙන හින්දා මෙතන අපි අන්තිමටම අයිස්ක්‍රීම් කන හින්දා අපි ඒක ෆ්‍රිජ් එකේ තිබ්බා. තව එකක් අපි දින්නොත් දෙන්නේ මොනවාද දෙන්නේ? කැමති දෙයක් දෙන්න ඉතින් රුපියල් 5000ක්වත් ඕනේ දෙන්න නැත්තම් බෑ මේ වැඩේ කරන්න. 5000ක්වත් ඕනේ. ඔව් ගයිස් අපි 5000ක් තමයි දෙන්නේ. මේ පාර 5000ක් දෙනවා. 5000ක් දිනන එක්කෙනාට. ගිය පාර අපි රාමෙන් චැලෙන්ජ් එක ඔයගොල්ලෝ බලන්න ඇති කියලා හිතනවා. බලලා නැත්තම් ගිහිල්ලා බලන්න.
ගිය පාරත් අපි ෆුඩ් චැලෙන්ජ් එකේදී රාමෙන් චැලෙන්ජ් එකක් තිබ්බේ. ඒක දුන්නේ රුපියල් 5000ක්. මේ පාරත් අපි 5000ක් දෙනවා. වෙන කට්ටිය වගේ නෙමෙයි 5000ක් දෙනවා අපි ලේසි නෑ. හරි ගිය පාර කවුරු දෙන්නත් වැඩක් නැහැ මේ පාර මන් දිනනවා බලමු. ඔව් ගිය පාර මම දින්නේ මේ පාර බලමු කවුරු දිනයිද කියලා. තව එකක් මම ඩෝනට් ගන්න තිබ්බා. ඩෝනට් එකේ මගේ මේක පොඩ්ඩක් සුදුයි. හැබැයි ඒකේ මට දම් පාට තිබ්බේ නැති හින්දා මේකේ අර බ්ලූබෙරි දාලා තිබ්බයි. බ්ලූබෙරි එක දම් පාටට හුරුයි. මෙයාගේ රෝස පාට රතු පාට නැති හින්දා අවුලක් නැහැ. හරි එහෙනම් අපි ටාස්ක් දෙකෙන් ටාස්ක් තුනක් තියෙනවා කිව්වනේ. තුනෙන් දෙකක් ඩ්‍රෝ දෙකම ඩ්‍රෝ. මොනවාද පළවෙනි එකෙන් ඉක්මනට බඩු ටික ගන්න එක්කෙනා ඉක්මනට අපි දෙන්නම කවුන්ටරේට ආව වෙලාවට. ඒකයි ඒක අපිට ගන්න බැරි වුණා. මොකද කිල්ස් එකේ මැනේජර් අංකල් කිව්වා මේ වීඩියෝ කරන්න බෑ අපි කලින් අවසරයක් ගන්න ඕනේ කියලා. ඒකින්ද ඒක ගන්න බැරි වුණා. අපි බඩු ගණන් කරලා බලමු. අපි නිකන් ගණන් කරාම බඩුත් එක්ක සමානයි. අපි ගණන් ඕගලට වෙන්නන්නම් කොච්චර තියෙනවද කියලා. එහෙනම් ඔයා මුලින්ම වෙන්නන්න. මං ගා මේක තියෙනවා. තව මේක තියෙනවා 2යි. මේකත් එක 3යි. මේකයි ඉස්සෙල්ලම පෙන්න. මේකයි තව බිස්කට් එකක් තියෙනවා. බිස්කට් එකයි ලොලිපොප් එකක් ගත්තා. රෝස පාට ගත්තා. රතු පාට නැති හින්දා රතු පාට ජෙලි එකක් ගත්තා. බූන්දි තියෙනවා එතන. ඩෝනට් එක රතු පාට නැති හින්දා රෝස පාට ඩෝනට් එකක් ගත්තා. ඔයාගේ ඔක්කොම කීයද? මගේ ඔක්කොම මේ ටිකයි අයිස්ක්‍රීම් එක ඔක්කොම 10ක් තියෙනවා එතන. ඔව්. මෙතනට මෙයාගෙත් අයිස්ක්‍රීම් එකක් අඩුයි. මගෙත් අයිස්ක්‍රීම් එකක් අඩුයි. අපි දැනට මේක පොඩ්ඩක් මෙතනින් තියා ගමු. මගේ මේකයි 2යි. ජෙලි එකයි 3යි. මේ මෙන්ටෝස් එකක් ගත්තා. මේ ටොපිනෝට 4යි. මේ චොකලට් එකයි 5යි. ලොලිපොප් එකයි 6යි. යෝගට් එකයි 7යි. මේකයි 8යි. මේකයි 9යි. අයිස්ක්‍රීම් එකත් එක්ක 10යි. අපි දෙන්නගම බඩු සමාන වෙලා තියෙනවා. දෙන්නම එක වගේ බඩු ටිකක් අරන් තියෙනවා. ඒකින්ද ඒ ටාස්ක් එකත් දෙන්නම ඩ්‍රෝ. සල්ලිත් මගේ සල්ලි රුපියල් 10 ඉතුරුනේ. මෙයා ඇත්තටම රුපියල් 30ක් ඉතුරු කරගත්තා. මෙයාට තමුණට ගන්න තිබ්බේ වුණාට ඉතින් ගන්න දෙයක් නැහැ. හරි අපි දැන් පටන් ගමු. මුලින්ම මොකෙන්ද පටන් ගන්න කියලා හිතෙනවා. අපි දැනට මේක මෙතනින් තියාගමු. ඔව්. අපි එහෙනම් දැන් පටන් ගමු. ඕගොල්ලෝ බලලා මෙතර එනක අපි වීඩියෝ එක බලන් හිටියන්න ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල්ම කරලා තියාගන්න. අපේ වීඩියෝ වැඩිච්ච ගමන් ඕගොල්ලෝ නොටිෆිකේෂන් එකකට එන්න. හරි එහෙනම් අපි දැන් පටන් ගන්න යන්නේ. කියෝ හිටියා කියලා ගණන් ගන්න එපා. මොකද මම කන්නේ නැහැ. කියෝ ඉන්නවා කියලා හිතන්න එපා. හරි දැන් අපි කන්න යන්නේ. මම වැඩි කන්නේ ඒකයි සීන් එක. හරිනේ. ඒක තමයි මම කෙට්ටුවේ පේනවනේ. මේ කොණ්ඩෙත් ඇහැට වැටෙනවා. හරි එහෙනම් දැන් පටන් ගත්තා. මෙන්න මේක මෙතන තියෙනවා. කායි 2යි 3යි. එයින් කන්නත් එපා. මම තමයි දිනන්නේ.
කොහොම මන් දිනනවා මේක. අපි බලමු guys හරිද? බලමු මේක දිනයිද මන් දිනයිද? රන්දියටත් එක කියන්නම් කොහොමද දිනවා. මම බිනවා මේක. Bentar. Guys, ඔයගලට අපේ මේ වීඩියෝ ගොන් අතල් වගේ තේරෙනවා නම් කමන්නේ. එහෙම තමයි වෙන්නත් ඕනේ. දැන් මේ රිකාර්ඩ් බොස් මට නම් තියෙන්නේ මෙන්න මේකයි අයිස්ක්‍රීම් එකයි යෝගට් එකයි තියෙන ඔයාලා මොනවද තියෙන්නේ මේකයි අයිස්ක්‍රීම් එකයි යෝගට් එකයි එතරම් මට මම මේක කොහමද දිනනවා සිතුම් වා මොකෙන් දින්නත් මං අයිස්ක්‍රීම් එකේ දිනන එක දිනනවා ලොවෙත් දිනනවා පොඩ්ඩක් ඉන්න ටක් ගාලා මේක කාලි ඉවර කරන්න අරන් එන්න කිස් අරන් එන්න අකින් මල් දිනන්න තියෙනවා මේක මේක අපේ අයිස්ක්‍රීම් එක දී වෙලා තිබ්බ එක වැඩේ අයිස්ක්‍රීම් එක අපි කාලෙම මොකද දී වෙනවා මම අයිස්ක්‍රීම් එක කන්න යන්නේ मैं आज इसे मारी थी පන්දා මගේ සිතු ඒක තියයි දැන් අපරාජය බලනද අපි ඒගොල්ලන්ට එකෙන් භාගයක් දුන්නා ඒක අවුලන්නේ දැන් බීම් එක තමයි බොන්න තියෙන්නේ guys මම ඇත්තටම බොනවා නෙමෙයි මේක ගිලිනවා බීම එක ඉවරයි මගේ බීම එකත් ඉවරයි guys ඇත්තටම මේ යෝගට් එක බීමක් කියලා තියෙන්නේ guys කායි වෙනවනේ සිතුම් දෙනම් බොයිස් හරි ලොලිපොප් එක කඩෙන්නේ නැහැ මගේ guys ඇත්තටම මාළුක වංචාවක් කරා මේ අවස්ථාවේදී සිදු ලොලිපොප් එක හපලා කෑයි ලොලිපොප් එක ගත්ත හපලා කන්නේ ලේව කාලා කන්න වන්නා වගේ එහෙම මම මොකුත් කිව්වේ නෑ ලොලිපොප් එක දෙව කන්න බෑ කිව්වේ නෑ මම හපන්න බෑ කිව්වේ නෑ කන විදියට කන්න පුළුවන් හරි ඒකම දැන් මට ප්‍රශ්නේ මං දිනලා ඉවරයි දැන් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ දැන් ඔය දැන් ඔක හයියෙන් කන්නවා මොකද මං දිනලා ඉවරනේ ඔයා එකින්ද දැන් හිමින් කන්න ඇත්තටම තීරණාත්මක තරගයක් වුණා මේක සිතුම් ඉතින් අන්තිම මොහොතේ දෙන්නයි ඉතින් මට කියන්න දෙයක් නැහැ ඉතින් මේ ලොලිපොප් එකේ ඉන්න තමයි ඉන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ ඒ ලොලිපොප් එක ඇත්තටම මම ටක් ගාලා හපලා කෑවා ඒක තමයි ප්‍රශ්නේ
හරි ගයිස් අපි දැන් 5000 නම් දැන් මගේ මං හිතනවා ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මෙයා මේ හොරෙන් 5000 ගන්න ඒ. මේ 5000 තියලා බැක්කවරුට තියලා තිබ්බම හොරෙන් 5000 ගන්න එනවා මෙතන. අපි හිතනවා ඔයගොල්ලෝ හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. අපි හිතනවා ඔයගොල්ලෝ මේ ඇත්තට මේ හිතනවා අපි ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා වීඩියෝ එක. ඔයගොල්ලන්ට පොඩි හරි සතුටක් ආවා නම් අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපේ වීඩියෝ දිගෙන් දිගටම බලන්න අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා හිතනවා. මේ වගේ පිස්සු වැඩ කරනවා නේද සිතුම් තමා. ඔව් පිස්සු වැඩ කරනවා නම් ඩේව් සිතුම් තමයි. නැද්ද? ඔව් අපි තනියෙන් කරන්නේ තනියෙන් උත් කරනවා සමහර දවස් වලට. පුළුවන් හැම වෙලාවෙම යාළුවෝ එක්කම තමයි කරන්නේ. එහෙනම් අපි හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අදින් අපි සමු ගන්නවා. අදට ගියා අපි ඊළඟ වීඩියෝෙන් අපි අලුතෙන් සෙට් වෙමු අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම. පුළුවන් ඉක්මනින් මම ඊළඟ වීඩියෝස් ටික දාන්න බලනවා. එහෙනම් අදට අපි ගියා ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. මේ ගයිස් කාටත් කියන්න එපා ඔයගොල්ලන්ට හොරෙන් කියන්නේ. හරිද? මේ සල්ලි මගේ නෙමෙයි අය. අම්මලාගෙන් ඉල්ලන් ආවේ බොරුවට දෙනවා කියලා ගත්තේ. හරිද? කාටවත් කියන්න එපා. එහෙනම් අපි ගියා බායි.